ඔයාලත් කැමතිද ඩරාස් එකේ තියෙන බඩු විකුණලා සල්ලි හොයන්න? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් අනිවාර්යෙන් බලන්න. රයිට්, මුලින්ම ඔයාලගේ ඩරාස් ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන account කියලා ඔප්ෂන් එක ඒකට යන්න. ඒකට ගිහින් පස්සේ මෙන්න මෙතන පල්ලෙහා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අන්තිමටම my affiliates කියලා ඔප්ෂන් එක. අන්නේ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරන් පස්සේ මෙන්න මේ විදිහට ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න ෆෝම් එකක් වගේ එනවා. ඒකට ඔයාලගේ නම්බර් එක දීලා මුලින්ම ඔයාලා නම්බර් එක දෙන්න. ඊට පස්සේ ඊමේල් වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඉල්ලනවා. ඒක මෙන්න මෙතනින් මෙහෙම send කියලා බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එක චෙක් කරලා බලන්න. ඔයාලගේ ඊමේල් එකට මෙන්න මේ වගේ කෝඩ් එකක් ඇවිල්ලා තියෙයි. ඒක කොපි කරගෙන අතන්ට පේස්ට් කරන්න ඕන. right, ඊට පස්සේ මෙතන මේ join us now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ register success කියලා වැටෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඔයාලට මෙතන products පෙන්නනවා. ඒත් එක්කම මෙතන පල්ලෙහෙන් මේ product වල පල්ලෙහෙන් COMM කියලා වෙන්නන. ඒ කියන්නේ commission එක 108ක් කියලා පෙන්නනවා. ඒකේ කායන commission එකේ කොච්චර තියෙනවද කියලා පෙන්නනවා ගාන. මේ පළවෙනි ප්‍රොඩක්ට් එක ගත්තොත් ඒකේ ගාන වෙන්නේ 377යි. ඒකේ කමිෂන් එක තියෙනවා රුපියල් 30යි 716. ඊට පස්සේ අපි ආයි පොඩ්ඩක් මෙතන මේ my account කියන එකට යන්න ඕන. ගියා මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ account එක. ඒකේ මෙන්න මෙතන මේ තියෙන setting icon එක ටච් කරන්න. ටච් කරායින් පස්සේ මෙතන account information කියලා තියෙනවා. ඒක unfilled කියලා තියෙන්නේ. අපි account information ටික fill කරගන්න ඕන. මෙන්න මෙතනට ඔයාගේ විස්තර ටික දෙන්න ඕන. මෙතනට ඔයාගේ නම, ඊට පස්සේ ID number එක, address එක, මෙතන phone number එක, email එක, email verification code එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කලින් කරා වගේම මෙන්න මේ send කියන එක ක්ලික් කරලා ඉවර වෙලා email එකකේ තියෙන code එක මෙතන දෙන්න තියෙන්නේ. ඊට පස්සේ account type එකක් අහලා තියෙනවා. මේක නම් දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් දෙන්න, නැත්නම් නොදීන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන bank info ටික දෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයාලා මේ ටික හරියට පුරවන්න ඕන. නැත්නම් transfer වෙන්නේ නැහැ හරියට සල්ලි ටික. මෙතනදී ඔයාලා bank එකේ name එක, ඊට පස්සේ account type එක, ඒක account type එක දෙන්න ඕන. ඔයාලා bank account කියලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ account country එක ශ්‍රී ලංකා. ඊට පස්සේ bank name එක ඔයාලගේ bank name එක දෙන්න, bank code එක. ඒක ඔයාලා Google එකේ search කරලා බලන්න. ඔයාලගේ bank එකට අදාළ නමයි bank branch එකේ නමයි ගහලා code කියලා ගහන්න. එතකොට ඔයාලා code එක ගන්න පුළුවන්. ඊට පස්සේ bank address එක තියෙනවා. bank address එකත් ඒ විදිහටම ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ account එකේ විස්තර ටික, account number එකයි, account title එකයි ඒ ඔයාලා දාගන්න. බලලා ඒ විදිහට account එකේ විස්තර ටික හරියට දාන්න, bank info ටික. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා tax info කියලා. මේකෙදී ඔයාලා tax කියවන කෙනෙක් නම් yes දෙන්න පුළුවන්, නැත්නම් no දෙන්න. මම මෙතෙන් නිකන් no දෙන්නම් දැන්ට. deliverලා save දෙන්න. විස්තර ඔක්කොම ටික හරියට fill කරායින් පස්සේ save දෙන්න. save deliverලා submit දෙන්න. මම දැන් මේ විදිහට error එකක් එන්නේ. මම මේව පිරුවේ නැති හින්දා. ඔයාලා මේ දේවල් ඔක්කොම හරියට fill කරායින් පස්සේ submit දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එක review වෙයි. මම දැන් බෙන්නන්නම් කොහොමද product එක share කරන්න කියලා. තව කාට හරි කෙනෙක්ට link එකක් මාර්ගයෙන්. ඒකට අපි මෙන්න මේ විදිහට home page එකට යන්න ඕන. home page එකට ගියාම මෙන්න මේ විදිහට product එක බලා ගන්න පුළුවන්. ඒකෙන් මම දැන් මෙන්න මෙතන තියෙන කැමති product එකක් තෝරගන්නම්. මේ RGB light එක මම තෝරගන්නම්. ඒකේ මේ earn කියලා තියෙන එක click කරන්න ඕන. ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ අපිට මේ product එකේ share කරන්න link එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක images ටික අපිට download කරගන්න දීලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලොම description එකක් වගේ හදලා link එක share කරන්න පුළුවන් විදිහට description එකක් හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමති නම් මේ images ටික download කරගන්න පුළුවන්. නැත්නම් මේ තනි link එක විතරක් ගන්න පුළුවන්. නැත්නම් මේ description එකත් එක්ක තියෙනම සම්පූර්ණ මේකම ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා one step to share කියලා.
මේක පාවිච්චි කරලා එකපාරින්ම අපිට ෂෙයා කරගන්න පුළුවන් අපි කැමති මේකට ෂෙයා කරාම කවුරු හරි දකින්න කෙනෙක් ගිහිල්ලා මේ ලින්ක් එක ටච් කරලා ගිහිල්ලා ඒ ප්‍රොඩක්ට් එක බයි කරොත් ඔයාලට එකෙන් අර 100ට කමිෂන් එකක් හම්බ වෙනවා. ඉතින් මේකෙදී 100ට කියන්නේ පොඩි ගාණක් වගේ ඔයාලට හිතෙන්න පුළුවන්. ඒනට ඒක වැඩි හිතන්න එපා. සාමාන්‍ය ලොකු ගාණක ප්‍රොඩක්ට් එකක් එහෙම බයි කරොත් එහෙම උදාහරණයකට මෙන්න මේ දැන් මේ සස්ටජන් එක මෙන්න මේක වෙනවා ප්‍රයිස් එක වෙනවා 3315. මේකේ කමිෂන් එක තියෙනවා 265යි 72. එතකොට ඉතින් ඔයාලම හිතන්නකෝ මේ වගේ පහක් බයි කරොත් එනම 1000ක් එකතු වෙනවා. ඒ හින්දා මේකේ ගාන කමිෂන් එක ගැන හිතන්න එපා. ගාන කීයේ වුණත් කමන්නේ. ඔයාලා ෂෙයා කරලා තියාගන්න. එතකොට කවුරු හරි ගිහිල්ලා බයි කරොත් ඔයාලට තමයි ඒකෙන් වාසිය. ඉතින් ඔයාලම තේරෙනවා මේ වැඩේ කිසිම රිස්ක් එකක් නැහැ. නිකන් ලින්ක් එකක් ෂෙයා කරන්න විතරයි තියෙන්නේ. ෂෙයා කරලා ඔයාලට ඉන්න තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතන රිපෝට් කියලා දීලා තියෙන ඔප්ෂන් එකෙන් පුළුවන් ඔයාලගේ earnings බලාගන්න. ඔයා කොච්චර හොයලා තියනවද, කී දෙනෙක් ඔයාලගේ ප්‍රොඩක්ට් එක ක්ලික් කරලා තියනවද, එන්නේ වගේ දේවල් ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට report detail මෙතනින් පෙන්නනවා. ඔයාලට ඒව බලාගන්න පුළුවන් මේ report කියන එක හරහා. ඒ හින්දා ඒකේ ප්‍රශ්නයක්වත් නැහැ account එක transfer වෙන එකේ. ඔයාලට තියෙන link එක share කරලා ඉවරලා නිකන් බලාගෙන ඉන්න විතරයි. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා කොහොමද මේ Daraz affiliate marketing පාවිච්චි කරලා මුදල් උපයන්නේ කියලා.